ආයුබෝවන් මා ඔබට අද ඉදිරිපත් කිරීමට යන්නේ අප විදේශිකයන් දෙදෙනෙකු සමග නුවරඑළිය සහ බණ්ඩාරවැල කරා ගිය සංචාරයක් පිළිබඳ කතා පුවතයි. අප සැම පෙබරවාරි මාස 9 වැනි දින අපගේ හිතවත් විදේශ සංචාරකයන් දෙදෙනෙකු සමග නුවරඑළිය සහ බණ්ඩාරවැල කරා ගමන් ඇරඹෙමු. අප දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළ අතර මත්තල එක්සිට් එකෙන් පිටතට පැමිණි ශාරීරික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පිටවීමේ කවුන්ටරය අසල ඇති වැසිකිළිය සංකීර්ණයට ගියෙමු. එහි ඇති අධික දුර්ගන්ධය අපහට කරකියාගත කිසිවක් නොවුවත් අවශ්‍යතා ඉටු කර ගැනීමට සිදුවිය. අදාළ බලධාරීන් මේ ගැන සොයා බැලීමක් කරන බව පෙනෙන්නට නැත. ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අනිවාර්යයෙන්ම මේවා ඉතා අනර්ඝ තත්ත්වයේ නඩත්තු කළ යුතු බව කිය යුතුය. මෙවැනි දේ දකින විදේශිකයන් අප රට ගැන තව සංචාරකයෙකුට වර්ණනා කරයිද සිතිය හැකිද? අනතුරුව අප සමග නුවරඑළිය කරා ගිය අතර ප්‍රථමයෙන්ම මෑතකදී මහ ජනතාවට විවෘත කළ ඊගල් විව් පොයින්ට් නැරඹීම සඳහා පිටත්ව ගියෙමු. ගූගල් මාර්ග සිතියම ඔස්සේ අපි ගමන් කළ අතර එයින් අපහට වැරදි ගමනාන්තයක් පෙන්නුම් කළ බැවින් ආපසු හරවා අවට සිටින මිනිසුන්ගෙන් මාර්ගය අසා එහි ළඟාවීමට සිදුවිය. මෙයට ප්‍රථම හේතුව වශයෙන් මා දකින්නේ මෙම ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ මාර්ග සිග්නල් නැතහොත් සයින් බෝඩ් කිසිවක් සවිකර නොතිබීමයි. මා දකින්නේ මේ සංචාරක මණ්ඩලයේ වගකීමක් ලෙසය. ඊගල් විව් පොයින්ට් ස්ථානය ඉතා අලංකාරවත් ලෙස සාදා නිම කර ඇති අතර එය ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂතාව පෙන්නුම් කරයි. අඩුපාඩු කිහිපයක් සඳහන් කරනු කැමැත්තෙමු. ඇතුල්වන ස්ථානයට යොදවා ඇති ආරක්ෂක නිලධාරීන්ගේ කාර්යශූර බවක් හෝ ආචාරශීලී බවක් පෙනෙන්නට නැත. වාහන නවතා තැබීමට ස්ථානය ප්‍රමාණවත් නැති අතර වැඩි ඉඩකඩක් ඒ සඳහා යොදවන්නේ නම් අගය කොට සලකමි. මෙම ස්ථානය ඇත්ත වශයෙන්ම ඉතා අලංකාර ස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවාසී සියලු දෙනාද හැකි අවස්ථාවක මෙය නරඹන්නේ නම් අපේ රටේ ඇති අලංකාර බව මැනවින් පැහැදිලි වේ. පසුව අපි සියලු දෙනා පිදුරුතලාගල කඳුමුදුන කරා ගමන් ආරම්භ කළෙමු. ඇත්ත වශයෙන්ම පිදුරුතලාගලට ඇති පිවිසුම් මාර්ගයේ මුල් කොට ඉතාමත්ම හොඳ තත්ත්වයේ නැති අතර කිසිම සයින් බෝඩ් එකක් නැත්නම් මාර්ග සංඥා බෝඩ් එකක් එහි සවිකර නැත. ඊට පසුව අප යුද හමුදා ආරක්ෂක ගේට්ටුව වෙත පැමිණෙමු. ඔවුන් ඉතාමත් විනීත සේවයේ යෙදී සිටී. එහෙත් ඇතුල්වන වාහන දැඩි පරීක්ෂණයකට ලක් කරන බවක් දැනෙන්නට නැත. ඇතුල්වන අයගේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයද ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මා දකින්නේ නැත. එහිදී ඔවුන් අපට යමක් පැවසුවේය. එනම් වාහන හෙමින් ධාවනය කරන ලෙසත් මීට සති දෙකකට පමණ පෙර දිවියන් දෙදෙනෙකු වාහනවලට හැපී මරණයට පත් වූ බවත් කවුරුත් විසින් සිදු කරන ලද්දක්දැයි සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. මෙම මාර්ගය හොඳටම නිම කර ඇති අතර වේග සීමාවන් කිසිවක් සවිකර නැත. වේග සීමාවන් සහ CCTV කැමරා තිබුණේ නම් මේවාට වගකිව යුතු අය සොයා ගැනීමට තිබුණි. මේ සම්බන්ධයෙන් කිසිම මාධ්‍යයකින් ප්‍රචාරයක් සිදු කරනු මා දුටුවේ නැත. පිදුරුතලාගල කඳුමුදුනට ගිය අපහට පහසු සඳහන් අඩුපාඩු පෙනෙන්නට තිබුණු බව කියනු කැමැත්තෙමි. මෙම ස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන් සඳහා ගිමන් ඇරීම සඳහා යම් ස්ථානයක් තිබුණේ නම් එය ඉතා අගය කොට සලකමු. කුඩා ප්‍රමාණයක හෝ අලෙවිසලක් තිබුණේ නම් වතුර බෝතලයක් හෝ මිලදී ගැනීමට තිබුණි. දැඩි ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක සේවය සෑහීමට පත්වීමට බැරි තරම්ය. මෙම ස්ථානය ලංකාවේ හදවත බඳු ස්ථානයකි. කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සිදුවන අවස්ථාවලදී මෙම ස්ථානයට පහර දීමට සූදානමක් තිබූ බව දැන් සැමට අමතක වී ඇත. බලධාරීන් මේවා ගැනද ඔබගේ අවධානය යොමු කරන්න. හදිසියේ මා අසනීප බැවින් මෙම සටහන ලියා තැබීමට දින කිහිපයක් ගත විය.
බහුලව සංචාරයක් නැරඹීමට යන ඇල්ල දුම්රිය ස්ථානය අසල මංමාවත් කිසිසේත්ම ප්‍රමාණවත් නැත. ඒවත් පිළිසකර යුතු බව කිව යුතු ඇති. ස්තුතියි. බලධාරීන් මේවා ගැන දැඩි අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැත. අප සකස් කොට YouTubeට මුදාහරින වීඩියෝස් කිසිම බලධාරියෙක් නිරීක්ෂණය කරන බවක්ද පෙනෙන්නට නැත. කරුණාකර මෙය නැතගැටෙන රජයේ විශේෂ ස්ථානයක සිටින නිලධාරීන් මේවා බලධාරීන් වෙත යොමු කරනවා නම් එය ඉතාමත් අගය කොට සලකනු කැමැත්තෙමි.